ජේසු පිහිටයි ඔබ සෑම කෙනෙකුටම ජයග්‍රාහී උදෑසනක් ඔබ සෑම කෙනෙක්ම ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබන උදෑසන ඵලදරන බීජයක් උදෑසන ආඥාව තුළට ඔක්තෝබර් මාසයේ 4 වෙනි දින සෙන්සුරාදා දවස තුලයි අපි එකතු වෙලා ඉන්නේ. අද දවසේදීත් ලෝකයේ තුල විවිධ රටවල් වල සිට උදෑසන ආඥාව අසන ඔබවත්, ඒ වගේම ලංකා දේශය තුල සිටින අයවත්, ඒ වගේම ප්‍රථම වතාවට මේ ආඥාව අසන ඔබවත් ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගනු ලබනවා. උදෑසන ඵලදරන බීජයක් උදෑසන ආඥාව තුලින්. ඉතින් ප්‍රමාන්ත සෙනග අද දවසේදී දේව වචනේ ඉතාමත් අනර්ග පණිවිඩයකට ඔබ ගේන්න කැමති. මම අද දවසේදී ඔබත් එක්ක කතා කරන්නට යනවා ශුද්ධ ලියවිල්ලේ උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයට. උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය දැන් තිරේ දිස්සෙන ඔබද මාත් එක්ක වචනේ කියවමු. ශුද්ධ ලියවිල්ලේ සඳහන් කරනවා මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹද ආශිර්වාදයක් වෙන්න. ප්‍රමාන්ත සෙනග දේව වචනේ දෙවියන් වහන්සේගේ මිනිසෙට කියනවා ඒ තමයි ඇවිල්ලා මම නුඹව මහත් ජාතියක් කරනවා. මේ ආබ්‍රහම්ට දීපු පොරොන්දුව. ඒ වගේම දේව වචනේ සඳහන් කරනවා මම නුඹට ආශිර්වාද කරනවා වගේම නුඹගේ නාමය කීර්තිමත් නාමයක් කරලා නුඹට ආශිර්වාදයක් වෙන්න සලස්වනවා කියලා. ඉතින් ප්‍රේමාන්ත සෙනග මම ඔබට කියනවා ඔබට ලැබිලා තියෙන ලොකුම දිවැසි වචනය තමයි දෙවියන් වහන්සේ ඔබගේ නාමය කීර්ති නාමයක් කරන්ට යනවා. ඔබට ආශිර්වාද කරන්ට යනවා. ඔබ මහත් ජාතියකට ඇතුල් කරලා තිබෙනවා. ඒ වගේම නුඹත් ආශිර්වාදයක් වෙන්න කියලා උන්වහන්සේ අපට ප්‍රොෆෙටික් වර්ඩ් එකක් එහෙම නැත්නම් දිවැසිමය වචනයක් දෙවියන් වහන්සේ අපට කරලා තිබෙනවා. දැන් සමහර වෙලාවට ඔබ කියන්න පුළුවන් මේක දෙවියන් වහන්සේ කරේ මටද නැත්නම් ආබ්‍රහම්ටද කියලා. ඔබ දැනගන්න ඕන අපි ආබ්‍රහම්ගේ පෙළපතින් පැවතගෙන එනවා ඇදහිල්ලේ පියා ලෙස අපි ඔහුව බාර අරගෙන තිබෙනවා නම් ප්‍රේමාන්ත සෙනග දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියපු කාරණාව තමයි මම නුඹටද නුඹගේ සියලු වංශයටද මම ආශිර්වාද කරනවා. නුඹේ පැවතගෙන එන අය බොහෝ ආශිර්වාද ලබන්ට යනවා. මෙතන සඳහන් කරන්නේ ආත්මික පරම්පරාවක් ගැනයි. ඉතින් ප්‍රේමාන්ත සෙනග අද දවසේදී මම ඔබට කියනවා මේ පොරොන්දුව ඔබේ ජීවිතය අද දවසේදී ආලෝකයේ බවට ප්‍රකාශ වෙලා තිබෙනවා. මේ ආලෝකය ඔබ ලබාගෙන මේ ආලෝකයේ තුල ඔබ සිට ගන්නවා නම් මේ ආලෝකය ඔබගේ ජීවිතේ ප්‍රකාශ වෙමින් මහිමයට තේජසින් තේජසට මේ වචනේ ඔබගේ ජීවිතේ දීප්තිය වෙන්න යනවා. ඉතින් මේ වචනේ අද දවසේදී ලබා ගන්නට මම ඔබ වෙනුවෙන් යාක්ෂා කරන්නට යනවා. ඔබේ ජීවිතේ පළදරන තලයක සුද්ධාත්මයන් වහන්සේ ඔබව තබන පිණිස. සර්වබලධාරී මුළු විශ්වයම අංකාර දෙවි පියාණනි ස්තුතියි අද දවසේදී වචනේ නිසා. පියාණනි උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ සඳහන් කරනවා මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්ති නාමයක් කරන්නෙමි. තවද නුඹද ආශිර්වාදයක් වෙන්න කියා ස්වාමීනි ඔබගේ වචනේ අපට මෙලෙස සඳහන් කරලා තිබෙනවා. පියාණනි අද දවසේදී මේ වචනය අසන හැම ජීවිතයක්ම දේව පාමුළු තුල ස්වාමීනි මම තබනවා. පියාණනි මේ වචනය තුල තිබෙන සාරවත්කම මේ වචනය තුල තිබෙන ආලේපය හැම ජීවිතයක් තුලම ක්‍රියාත්මක වෙන පිණිසම යාක්ෂා කරනවා. අද දවසේදී ස්වාමින් වහන්සේ ඒ ඇදහිල්ලේ වංශය තුල පිළිගත් හැම ස්වාමිනී දරුවෙක්ම පියාණනි ඔවුන්ගේ ජීවිතයේ රෝගේ බියෙන් ඔවුන් නිදහස් වන පිණිසත් වහල්කමේ දිලිදුකම් වලින් ඔවුන් නිදහස් වන පිණිසත් අසමාදානීය ප්‍රීතියට හැරවෙන පිණිසත් අද දවසේදී සාර්ථකත්වයක් ලබන්න බැරුව තිබෙන යම් දොරටු තිබෙනවද ඇදහිල්ලෙන් මම මේ සියලු දොරටු විවෘත කරමින් වචනේ ඔවුන්ගේ ජීවිතවල රාජකම් කරන පිණිසත් අද දවසේදී අසමාදානව යමෙක් සිටිනවද උන්ගේ ජීවිත දේව සමාදානයට පැමිණෙන පිණිසත් ඇදහිල්ලේ වචනය ස්වාමිනිය ඔවුන් තුල පළදරන පිණිස මම උන්ට ආශිර්වාද කරනවා. පියාණනි මේ වචනය ඇසුවා සෑම ජීවිතයක්ම බලෙන් සහ ආත්මෙන් ඔවුන්ගේ ජීවිත නැකිටින පිණිස මම යාක්ෂා කරනවා. දැන් ස්වාමීන් වහන්සේ මේ වචනය අසන හැම ජීවිතයක්ම ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන මේ පොරොන්දුව තුල පළදරන පිණිස මම යාක්ෂා කරනවා. පියාණනි අද දවසේදී යමෙක් කඳුළු සලනවද යමෙක් අන්ධකාරයක් තුල සිටිනවද යමෙක් ආර්ථික ප්‍රශ්නවල සිටිනවද යමෙක් ස්වාමීන් වහන්සේ යම් බැඳුම් වල යදම් වල සිට වෙලා සිටිනවද ඔවුන්ගේ ජීවිතවලට මම දේව ආශිර්වාදයෙන් නිදහස් කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීනි සියල්ල දැන් ඔවුන්ගේ ජීවිතවලින් නිදහස් වන පිණිස අද දවසේදී මේ වචනය ඇසුවා සෑම කෙනෙක්ම වචනය තුල පළදරන පිණිස ඔවුන්ට මම ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේම බලවන්ත නාමයෙන්. ආමේන්. ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය අද දවසේදී මේ අසපු වචනේ සමග සිට ගන්නට මේ වචනේ ඔබගේ ජීවිතේ සියල්ල නිර්මාණය කරලා තිබෙනවා. මම ඒක ඔබට කිව්වේ ප්‍රොෆෙතමය වචනයක් දෙවියන් වහන්සේ විසින්
මනුෂ්‍යයාගේ ජීවිතයට ගෙනෙන පොරොන්දුවේ දීමනාවේ වචනය. මේ වචනේ තදින් අල්ලගන්න ශුද්ධාත්මයන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. විශේෂ දැනුවත් කිරීම කිහිපයකට ඉතා ඉක්මනින් ඔබව දැනුවත් කරනවා. ඔබ දන්නවා ප්‍රේමාන්ත සෙනග අද දවසේ ඇවිල්ලා සෙන්සුරාදා උදෑසන 9ට යටිනුවර විදිය සමුපකාර ශාලාවේ මහිමාන්විත සෙන්සුරාදා අපගේ සබත් දේව මෙහෙය සමග සුව මෙහෙය තිබෙනවා. ඔබට ආරාධනා කරනවා පැමිණ සුවේ සමාදානයේ ජයග්‍රහණයේ භුක්ති විඳින්න ඔබට දෙවිදුන් සූදානම් කර තිබෙනා වූ මේ සබත් දේව මෙහෙට ඇතුල් වෙලා ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් පූර්ණ වෙලා මේ මාසය ආරම්භ කරන්න මම ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ඉරිද දවසේදී මහිමාන්විත ඉරු දින අපගේ දේව මෙහෙය තිබෙනවා උදෑසන 9ට මාතර පොල්ලෙන සුභාරංචි දේවස්ථානයේ එන්න පැමිණෙලා දෙවිදුන්ගේ කරුණාව භුක්ති විඳින්න මේ ඔක්තෝබර් මාසයේ සබත් දවස අමතක කරන්නේ නැතුව දේව අභිමුඛය තුල ඉන්න අපි ඔබට ආරාධනා කරනවා මාතර පොල්ලෙන සුභාරංචි දේවස්ථානයේ උදෑසන 9ට අපගේ ඉරු දින සබත් දේව මෙහෙට මහිමාන්විත සබත සමරන් දෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම සවස් 2:30ට අපේ ගාල්ලේ පවත්වන්නා වූ සබත් දේව මෙහෙ පවත්වනවා මහිමාන්විත ඉරු දින. ඉතින් සබත් දේව මෙහෙ සවස් 2:30ට මාගාල්ල නේවි කැම්ප් එක. ගාල්ලේ මාගාල්ල නේවි කැම්ප් එක ළඟ තියෙන සමුපකාර ශාලාවේ නව සමුපකාර ශාලාවේ ගොඩනැගිල්ලේ තමයි පවත්වන්නේ. ඉතින් ගෞරවයෙන් සහාදරයෙන් ආරාධනා කරනවා පැමිණ දෙවිදුන්ගේ කරුණාව භුක්ති විඳින්න. ඒ වගේම ප්‍රේමාන්ත සෙනග දිනපතා ඔබ මෙම YouTube නාලිකාව සමග රැඳී සිටිනවා. හැම උදෑසනකම ඔබට දිනපතා යාක්ෂාව මාසික යාක්ෂාව ඒ වගේම සතිය ආරම්භක යාක්ෂාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි ඔබට කියනවා වචනේ ෂෙයා කරමින් ඔබගේ සහෝදරයන්ට සහෝදරියන්ට වචනේ ආශිර්වාදයක් වන පිණිස ෂෙයා කරන්න. ජයග්‍රාහී කාලයක් ජෙස්පීටයි.